කොහොමද ඉතින් ඔයාලා ගොඩක් හොඳින් පරිස්සමෙන් සතුටින් ඇති කියලා හිතනවා. අදත් ඉතින් චූටි රීඩින් එකක් අරන් ආවා. මේකෙන් ඔයාලට වැඩියෙන්ම හිත යන කාඩ් එක තෝරගන්න 1ද 2ද 3ද කියලා. මම මේ කාඩ් එකට අදාළව ඔයාලට රීඩින් එකක් දෙන්නයි හදන්නේ. මේ කාඩ් එකේ තියෙන තේරුම නෙමෙයි කියන්නේ. ඔයාලට මේ කාඩ් තුනෙන් කැමති කාඩ් එකක වැඩිපුරම හිත යන 1 2 3ද කියලා මේ පළවෙනියෙන්ම හිතන දේ. පළවෙනියෙන්ම හිතන කාඩ් එක තෝරගන්න. ඔයා තෝරගත්ත හරි. මම චූටි වෙලාවක් දෙන්න ඔයාලා තෝරගන්න. හරි මම හිතනවා දැන් තමයි තෝරගෙන ඇති කියලා. ඔයා තෝරගත්තේ මෙන්න මේ කාඩ් එක නම්. ඔයා මේ වෙලාවේ මොකක් හරි මුදල් ගැටලුවක ඉන්නේ. මොකෙකට හරි ලෝන් එකකට ඇප්ලයි කරලා ඉන්නේ. මම නැත්නම් කායින් හරි පොඩි ගාණක් හරි ඉල්ල ගන්න හිතන් ඉන්නවා නැත්නම් ඉල්ලලා තියෙනවා මේ වගේ දෙයක තමයි ඉන්නේ. ඉතින් ඔයාගේ ඔයාට ඕන ලෝන් එක පාස් වෙනවා එහෙම නැත්නම් මුදල හම්බ වෙනවා එහෙම නැත්නම් කොහෙන් හරි ඔයාට ඒ මුදල් ප්‍රශ්න විසඳනවා කියලා කියන්න පුළුවන්. ඉතින් පළවෙනි කාඩ් එක තෝරගත්ත ඔයාලට ඒක තමයි දෙන්න තියෙන මැසේජ් එක. දෙවෙනි කාඩ් එක මෙන්න මේ කාඩ් එක තෝරගත්ත ඔයාලට තමයි දැන් රීඩින් එක. ඔයා අලුත් ආදරයක් බලාපොරොත්තු වෙන හිටියනම් එහෙම නැත්නම් ඉන්න දැන් ඉන්න කෙනා එක්ක මොන හරි ගැටලුවක් තිබ්බනම් එහෙම නැත්නම් කෙනෙක් ගැන බලාපොරොත්තුවක් තිබ්බනම් ඒ මොනවාද ඒ වුණත් ආදරය පිළිබඳව ගැටලුවක නම් ඔයා මේ වෙලාවේ ඉන්නේ. ඔයාට ඒ ආදරය පිළිබඳ ගැටලුව විසඳනවා කියලා කියනවා. කායික කරගෙන වගේ පාර්ට්නර් එක මොකක් හරි ප්‍රශ්නයක ගැටලුවක පොඩි හරි හිතවිලිමක රණ්ඩුවක තියෙනවා. ඒ ප්‍රශ්නේ විසඳනවා වගේම අලුත් ආදරයක් වටන් වෙනවා. ආදරය ගැන මොනවා හරි ගැටලුවක් තිබුණා දෙමාපියෝ කැමති හරි මොනවා හරි ඒ දේ විසඳෙනවා. ඔයාට සතුටින් ඉන්න පුළුවන් කියලා තමයි මේ කාඩ් එකෙන් කියන්නේ. ඉතින් අපි බලමු මෙන්න මේ තුන්වෙනි කාඩ් එක තෝරගත්ත ඔයාට තමයි මේ රීඩින් එක. ඔයාට කෙනෙක් මොන හරි දෙයක් ගෙනත් දෙයි. එක්ක යාළුවෙක්, නෑයෙක්, එහෙම නැත්නම් බලාපොරොත්තු වෙන කෙනෙක් ඔයාට මොන හරි දෙයක් ගෙනත් දෙයි. ඒක ඔයා ආසාවෙන් හිටිය දෙයක්. ඔයා බලාපොරොත්තුෙන් හිටිය දෙයක්. මේක ගොඩක් දුරට gift එකක් කියලා කියන්න පුළුවන්. ඒකේ වටිනාකම ලොකුද පොඩිද නෙමෙයි. මෙතන ඔයා කැමැත්තෙන් හිටිය දෙයක්. ඔයා ගන්න ඕනි කියලා හිතන් හිටිය වට ලැබෙයි කියලා බලාපොරොත්තුෙන් හිටිය ලැබුණොත් හොඳයි කියලා හිටිය දෙයක්. ඔයාගේ යාළුවෙක්, නෑයෙක් කවුරු හරි ළඟම කෙනෙක් ඔයාට ඒ දේ අරන් දෙනවා gift එකක් විදිහට කියලා කියන්න ඕනේ. ඒක තමයි අංක 3 තෝරගත්ත ඔයාගේ රීඩින් එක වෙන්නේ. ඉතින් ආයෙත් දවසක රීඩින් එකක් අරන් එන්නම්. එතකම් පරිස්සමෙන් සතුටින් ඉන්න හැමෝම. ආයෙ වගේම මතක් කරන්න ඕනේ ප්‍රයිවට් රීඩින් එකක් ඕන මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. ඔයාටම විතරක් ඔයාගේ හිතේ තියෙන ඕනම ප්‍රශ්නකට උත්තරයක් ඕන. ගිහින් එන්න.